පිරිසිදු බවට පත් කරගන්නේ කොහොමද? සිත අපිරිසිදු වෙන්නේ මොනවායින්ද? පිටුපිට අපේ සිත ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ධර්ම වලින් යුක්ත සිතක් තිබෙන නිසා අපිට විතරම ඔය ලෝභ දේශ මොහ කියන අකුසල සිතුවිලි සිද්ධ වෙනවා. අනේ අකුසල සිත් වෙනුවට අලෝභ දේශ මොහ කියන කුසල මුල් දෙලයි කරගන්න ඕනේ. මේ පින්කම් මේ අත්ෝමේදී සූදානම් කරගත්තේ ලෝභය අත්හැරලා දේශය කියන තරහ අත්හැරලා මොහේ මුලාව අත්හැරලා ඒ වෙනුවට පිංසිත විරෝධ කරගන්න නිසා තමයි අද දිනේදී මේ ධාර්මික පින්කමක් සිදු කරගන්න පුළුවන්කම ලැබුණේ ගාවුනේ. ඒ වගේම තමයි පින්තුණී සිත පූර්ණමුන්ට අපර කියන අවස්ථා තුනේදීම පිසිදු වෙන්න ඕනේ. පූර්ව කියන්නේ මේ පින්කම් සිදු කරන්න කල්පනා කරලා සාකච්ඡා කරලා ආරම්භ කරපු දවසේ. ඒ වගේ මුන්දල කියන මේ දානය සූදානම් කරලා මේ පූජා කරන අවස්ථාව. අපර කියන පිළිතුරු මේ දානය පූජා කරලා ඉවර වෙලා දින සති මාර්ගයට ගිහිල්ලා ගියත් ඔබට හිතලා මතල සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි මේ පින්කමේ වැඩගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා සිත පිරිසුදු බවට පත් කරගන්න ඕනේ. ඒ නිසා මේ අතෝනේ උසාන පිළිතුරු කරගෙන මේ දානය පූජා කරන්න කල්පනා කරා. ඒ වගේම තමයි වස්තුව පිරිසිදු වෙන්න ඕනේ. වස්තුව කියලා කියන්නේ මොකක්ද කියන්නේ මේ දානය සඳහා උපයෝගී කරගත්ත මිල මුදල් භෝග සම්පත්. ඒවා ධාර්මිකව හම්බ කරගත්ත එකක් වෙන්න ඕන. මේ අතෝදී සමාන විසින් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත ධනය එකතු කරලා මේ පින්කම මේ සූදානම් කරගන්න තිබුණා. එනවා වස්තුවක් පිරිසිදුවට අත්දලා දිනවා. පටිඝා ඒ වගේ මේ දානය පූජා කරන්න ඔබ කල්පනා කරේ කවුද? මේ මහා සංඝරත්නය පරාමර්ශණය කරගෙන මේ ආන්දෝලන වහන්සේලා කිව්වම කරනවාගෙන උන්වහන්සේලා කාය සාක්ෂි වශයෙන් තබාගෙන එදා ලෝතුරා බුදුපියාණන් වහන්සේට ප්‍රතික්‍රියාව සරියුත් මොගලන් නන්දරාවල කුමාර කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලාගෙන් අවිච්ඡින්නව දරදෙන මහා සංඝ පරපුරකටයි ඔබ මේ පූජාවන් සියල්ලම පූජා කරනු ලබන්නේ. එනිසා පුරුදු කල්පනා කරන් දෙපා මේ ළමයි පන්සලේ ආන්දෝලන කපියන් නැහැ. මේක ගණනින් ගුණින් සීමාවක් දක්වන දේ මහා පිළිසකටයි ඔබ මේ දානයේ පූජා කරනු ලබන්නේ. ඒ විදිහට කල්පනා කරපුවාම තමයි මහා ඵල මහාන් සංස්කෘතික රාශී කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සිල්වත්තාවේ දීතල සිල්වතුන් වහන්සේලා උදෙසා ධම් පූජා කරපුවාම ඒ ආන්තන්ත රක්ෂේ මහා ඵල මහාන් සංස්කෘතියට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි කෙනාම මේ පින්කමට එකතු වෙමින් ඒ විමලා මහත්මිය සමග මේ කටයුතු සාර්ථක කරගන්නට හැම කෙනාම දායකත්වයේ දරමින් කටයුතු කරමින් මේ කටයුතු නිදිසි කරනු ලබනවා. විමලා මහත්මිය අපේ විහාරස්ථානය සමග බොහොම ලිංගතුව ආම්දුරන් වහන්සේලා සමග ඒ වගේ විහාරස්ථානයේ සියලු කටයුතු වලදී ලිංගතුව කටයුතු කරන උපකාර කරන උපාසිකාවක් හැටියට මේ දරුවෝ ටික එකතු කරගෙන අපි මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවනම් පිටුපිට මොකට ගානාන්තංශ පිළිබඳව ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. දැන් කල්පනා කරන්නට ඔබ ඉතහාමත් ධාර්මිකව සූදානම් කරගන්න තිබුණා වූ අෂ්ටබයිස්කාර සුස්තිරික සැපිච්ඡා දාණය. සයිකාර්ක මහා සංඝරත්නයේ සංඝතුමට පූජා කරන පූජා වේවා. එයින් අපත් කරගන්නා වූ ශක්තියින් හේතු කොටගෙන ඒ විමලා මහත්මියගේ ආදරණීය ස්වාමීන් වහන්සේලාන් කරුණාරත්නගේ දීර්ඝාල මහත්මයා ඒ පුතණුවන් කරුණාරත්නගේ සිද්ධ කුමාර මහත්මයා මෑණියන් එම් ඒ නෝනාමි ඒ වගේම වන්නිගමගේ මාටින් මහත්මයා ඊටම ආදරණීය පියතුමාණන් ප්‍රදාන කොටගත් සියලුම මර්ගීය ඥාතීන් පින් අනුමෝදන් වේවා. එයගේ පරලෝක ජීවිතය සුවපත් වේවා. දුකින් මිදේවා. කෙලවර උතුම් නිවනින් සදාතනින් සංසිඳ